ජේසු පිටයි මගේ රත්තරන් දුවේ පුතේ. ඉතින් අද මම ආවා පාඩ්‍යම. මේ පාඩ්‍යම ඔස්සේකුණ දැනගෙන ඉඳලා තමයි මම මේ වීඩියෝ කරන්නේ. අද ඒගොල්ලෝ නැහැ. අද බාග දාලා ගිහිල්ලා. ඉතින් මේ වටියා නෙන්නේ අසක දාලා. ඉතින් මම මේ වීඩියෝ කරන්න ආවේ මගේ රත්තරන් දුවේ පුතේ. අපි හැමදාම දාලා යනවා පුතේ. අපි පසුතැවීම වලටපත් වෙනවා. අපිට දෙයක් අසාර්ථක වෙගෙන යනවා කියලා අපි දුක් වෙනවා. අපිට මේ දේ කරන්න බෑ. අපි අනේ අපි මේ දේ හරියන්නේ නැහැ. කිසිම විදිහකින් අපිට අසාවක් ගන්න නැහැ කියලා දැනෙන්න. දුවේ පුතේ මමත් එහෙම තමයි. මම එහෙම හිටියා. හැබැයි හැමදාම රිනීමවත් හිටියේ රින්න විදිහට හිතනවා. කිසිම දෙයක් හරියන්නේ නැහැ. කිසිම ජීවිතේ කිසිම යහපත්කමක් නැහැ. සාර්ථකභාවයක් නැහැ. කියලා ඉන්නකොට මට හේතුණා මගේ ගාත සල්ලි නැහැ තමයි. මට කිසිම දෙයක් හරි ගියේ නැහැ තමයි. හැබැයි මං අද ඉඳලා මං අද යහපත් තත්ත්වයට හිතනවා කියන තැන තියෙනවා මට මේ දේ කරන්න පුළුවන්. මම වෙරෙන්නේ නැහැ කියන තැන ඉඳලා කල්පනා කරගෙන ජීවත් වෙන තමයි මම උත්සාහ කරන්නේ. දැන් මාව කිසිම කෙනෙකුට වටන්න බෑ. මම තාම නැහැ. ඉතින් මං හරි සාවනයකට විතර නැහැ. ඉතින් කිසිම දෙයකින් මම අයහපත වැටෙන්නේ නැහැ. මොකද මගේ දෙවියන් වහන්සේ විශ්වය මම පාලනය කරන දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා. උන්වහන්සේ මට ආශිර්වාද කරන බව මට 100,000ක් මේ ලක්ෂයක් කෝටි වරක් ස්තුතියි. විශ්වාසයි. ඉතින් දුවේ පුතේ මගේ දෙවියන් වහන්සේ ඉන්නකම් මම ආයි කවදාවත්ම වැටෙන්නේ නැහැ. මොකද මම සතුටුමත් මගේ දෙවියන් වහන්සේ මම සතුටුමත් කරන එක මට විශ්වාසයි. ඉතින් මම කරන්නේ පුතේ ඔබට එහෙම තමයි දෙවියන් වහන්සේ තුල සතුටුමත් වෙන්න. දෙවියන් වහන්සේ තුල රිකක් වෙන්න එපා. දෙවියන් වහන්සේ හොඳට අතින් අල්ල ගන්න. අතින් අල්ලගෙන දෙවියන් වහන්සේ විශ්වාස කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්න. යහපත් ජීවිතයක් ගත කරන්න ඕගොල්ලෝ සෑම කෙනෙක්ම මගේ රටන දුවට පුතාට වැඩිහිටියට ඒ වගේම සහෝදරයට සහෝදරියට සෑම කෙනෙක්ම ඉල්ලනවා යහපත් ගමනක් යන දෙවියන් වහන්සේ තුල යහපත් ගමනක් යන දෙවියන් වහන්සේ තුල ශක්තිමත් ජීවිතයක් ගත කරන්න ඔබ සෑම කෙනෙක්ම වග බලා ගන්නයි කියලා ඔබ සෑම කෙනෙක්ම ඉල්ලනවා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මාව ලයික් කරන්න පුළුවන් නම් ලයික් කරන්න. බෙදා හරින්න පුළුවන් නම් බෙදා හරින්න. මේ වීඩියෝ එක පුළුවන් තරම් දුරට බෙදලා දෙන්න කියලා ඉල්ලනවා. මගේ රත්තරන් පුතේ දුවේ ඔයගොල්ලෝ සෑම කෙනෙකුටම ජේසු පිටයි.